ආයුබෝවන් නිස්කලංක පරිසරයක සැබෑ අසිරිය විඳින්න තවත් ලස්සන තැනක විනාඩි කිහිපයක් අපිත් එක්ක රැඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මුහුදු මට්ටමේ සිට අඩි 7000කට වඩා ඉහළින් පිහිටි ලංකාවේ ඉහළම තැනතලාව එහෙමත් නැත්නම් මීදුමෙන් වෙසුණු පාරාදීසය කියලා හඳුන්වන හෝටන් තෙන්න ජාතික උද්‍යානයටයි අද අපි මේ පියමනින්නේ. හීතල මීදුම අතරින් නිබෙන හිරු කිරණත් නිල් පාට අහසත් නිදහසේ සැරිසරන ගෝනුන් එක්ක මේ ගමන ඔයාගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වේවි. උදෑසන 6 වන විටවත් උද්‍යාන පිවිසුමට යාම තමයි වඩාත් සුදුසු. මොකද මීදුම අඩු වෙලාවට ලෝකාන්තය world's end පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි. උද්‍යාන පිවිසුමට ආවම මුලින්ම අපිට හම්බ වෙන්නේ හෝටන් තැන්න ගැන බොහෝ තොරතුරු දැනගන්න පුළුවන් කෞතුකාගාරය. හෝටන් තැන්නටම ආවේනික සතුන් ශාක සහ මේ භූමියේ ඉතිහාසය ගැන වටිනා විස්තර රාශියක් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තොරතුරු මධ්‍යස්ථානයට ආවම අපිට මේ වගේ දුර්ලභ සතුන්ගේ තොරතුරු සහ ඔවුන්ගේ සිරුරු ඉතාමත් සමීපව දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මෙතනදී ප්ලාස්ටික් සහ පොලිතින් පරීක්ෂාව ඉතාමත් තදින් සිදු වෙනවා. ඒ නිසා අපි යනකොට කිසිම ප්ලාස්ටික් කොලයක් හෝ බෝතලයක් මේ පරිසරයට මුදා නොහරින්න වග බලාගත යුතුයි. හෝටන් තැන්න කියන්නේ ලෝක උරුමයක්. මෙහි තියෙන හැම ගලක්ම හැම වැලි කැටයක්ම අපිට වඩා වයසයි. ඒ නිසා මේ භූමියේ සුන්දරත්වය අනාගතයටත් මේ විදිහටම තියෙන්න ඕනේ. මෙම ප්‍රදේශයේ ජලය ඊටාම පිරිසිදු වන අතර එය සංවේදී පරිසර පද්ධතියක් ලෙස සැලකී. වීඩියෝවේ ඔබ දකින බෙලිහුල් ඕවැනි දිය ධාරාවල ජලය අපවිත්‍ර වීම සමස්ත ගංගා පද්ධතියටම බලපායි. මෙම ජල පෝෂක කලාපය ආශ්‍රිතව ලංකාවට ආවේනික මත්ස්‍ය වර්ග සහ උභය ජීවීන් ගෙම්බන් වැනි සතුන් රැසක් ජීවත් වේ. ජලයේ ගුණාත්මක භාවය වෙනස් වූහොත් ඔවුන් වද වී යාමේ තර්ජනයට ලක්වේ. හෝටන් තෙන්න ජාතික උද්‍යානය තුළ බෙලිහුල් ඕ ආශ්‍රිතව මේ පිහිටා තිබෙන මෙම ඇල්ල මෙම වීඩියෝවේ පෙනෙන පරිදි පියගැට පෙළක් වැනි ස්වභාවික ගල් ස්තර මෙහි දැකගත හැකියි. මෙහි ජලය ගලා යන්නේ විශාල තනි කළුගල් තලාවක් මතින් බැවින් මෙයට ස්ලැබ් රොක් ෆෝල්ස් යන නම ලැබී තිබෙනවා. අවට දකින්නට ලැබෙන්නේ හෝටන් තැන්නටම ආවේනික වූ තෘණභූමි, පටන සහ කුරුශාක සහිත පරිසරයක්. මීදුම සහිත වෙලාවට මෙහි දර්ශනය ඉතාම චමත්කාරජනකයි. මෙවැනි කුඩා දිය පාරවල් හෝටන් තැන්න තුළදී බහුලව දකින්න පුරුවන්. හෝටන් තැන්න කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ වැදගත්ම ජල පෝෂක කලාපයක්. ඔබ වීඩියෝවේ දුටු ඒ දිය ධාරා අපේ රටේ ප්‍රධාන ගංගා රැසක ආරම්භයයි. හෝටන් තැන්න මධ්‍යම කඳුවරේ ඉහළින්ම පිහිටි තැන්නක් නිසා එය ප්‍රධාන ගංගා තුනක ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය ලෙස ක්‍රියා කරයි. මහවැලි ගඟ ලංකාවේ දිගම ගඟට අවශ්‍ය ජලයෙන් වැඩි කොටසක් ලැබෙන්නේ මෙහි ඇති කුඩා දිය ධාරා මගිනි. වලවේ ගඟ දකුණු පළාතට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය. කැලණි ගඟ මෙහි අතු ගංගා කිහිපයක්ම මෙම ප්‍රදේශයෙන් ආරම්භ වෙනවා.
හෝටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වූ පසු සංචාරකයන් වැඩිපුරම ඇලුම් කරන ස්ථානයක් වන්නේ බේකර්ස් ඇල්ලයි. මෙම සුන්දර දිය ඇල්ල බෙලිහුල් ඔයෙන් නිර්මාණය වේ. මෙය ලංකාවේ සුන්දරම දිය ඇලි අතරින් එකකි. මෙහි උස මීටර් 20ක් පමණ වේ. මෙම ඇල්ල නම් කර ඇත්තේ 1845 දී මෙය සොයාගත් සැමියුවල් බේකර් නමැති ඉංග්‍රීසි ජාතික දේශ ගවේෂකයාගේ නමින් නම් කර ඇත. විශේෂත්වය මෙය තනි දිය දහරක් ලෙස නොව පියගැට පෙළක් මෙන් කළුගල් තලාවන් මතින් කඩා හැලෙන දිය ඇල්ලකි. බලන්න මෙදිහා කොයි තරම් සොදුරු දර්ශනයක්ද කියලා. දැන් අපි පිවිසෙන්නේ හෝටන් තැන්න චාරිකාවේ තීරණාත්මකම සහ වඩාත් බලාපොරොත්තු වෙන ඉසව්වටයි. ඒ තමයි ලෝකාන්තය. මුලින්ම අපිට හම්වෙන්නේ කුඩා ලෝකාන්තය, මිනි වර්ල්ඩ්ස් එන්ඩ්. එය අඩි 900ක් පමණ ගැඹුරු ප්‍රපාතයක්. මීදුම අතරින් එබෙන පහළ නිම්මේ දර්ශන මෙතනදී අපිට චමත්කාර ජනක ලෙස දැක ගන්න පුළුවන්. තවත් මීටර් කිහිපයක් ඉදිරියට යනකොට අපිට හම්බෙන්නේ සැබෑ ලෝකාන්තය, Greater World's End. මෙහි ප්‍රපාතයේ ගැඹුර අඩි 4000කට වඩා වැඩි. බලන්න, මේක හිරියට ලෝකය අවසන් වෙන තැනක් වගේ. නිල් පාට අහසත් ඈතින් පේන බලංගොඩ ප්‍රදේශයේ දර්ශනයත් තේවතු සහ නිම්මනත් හරිම ලස්සනට මෙතනදී පේනවා. මීදුම සෙමින් ප්‍රපාතයේ දිගේ ඉහළට එදී එනකොට දැනෙන ඒ චක්කිතය සහ පුදුම ඔබේ ජීවිතයට ලැබෙන අමුතුම අත්දැකීමක් වේවි. මෙහිදී ඊටමත් කල්පනාකාරී වීම යතහිතයි. මොකද මේ ප්‍රපාතයේ අසල කිසිම ආරක්ෂිත වැටක් නැති නිසා ඡායාරූප ගන්නකොට ඔබේ ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න. හෝටන් තැන්න ජාතික උද්‍යානයේදී ඔබට දැකගත හැකි සුවිශේෂීම සහ අద్භූත ශාක වර්ගය වන්නේ නෙළු ශාකයයි. මේ හුදෙක් ලස්සන මලක් පමණක් නොවේ, ඉතා අමුතු ජීවන චක්‍රයක් ඇති ශාකයක්. නෙළු මල් පිළිබඳ රසවත් තොරතුරු කිහිපයක් මෙන්න. නෙළු ශාකයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එව සෑම වසරකම මල් නොපිපීමයි. මෙහි විවිධ වර්ග, ස්පීෂීස් පවතින අතර සමහර වර්ග මල් පිපීමට වසර 12ක් පමණ ගත වේ. වසර ගණනාවක ශක්තිය ගබඩා කරගෙන එකවර මුළු වනාන්තරයේම වැසී යනසේ මල් පිපීම මෙහි විශේෂත්වයයි. මෙසේ එකවර මල් පිපින කාලයට හෝටන් තැන්න ඉතාමත් අලංකාර දම් හෝ නිල් පාට පළසක් වගේ දිස්වේ. මෙම මල් පිපී අවසන් වූ පසු මිය යාම ඉතාමත් දුක්වදනත් මෙය සොබාදහමේ පුදුම වජි ක්‍රියාවලියක්. නෙළු ශාකයේ මල් පිපී බීජ හටගත් සැනින් මුළු ශාකයම මිය යනවා. ඉන්පසු එම බීජ පොළවට වැට අලුත් පැල පරම්පරාවක් නිර්මාණය වීමට නැවත වසර ගණනාවක් ගත වේ. නෙළු මල් පිපින කාලයට හෝටන් තැන්නට මී මැසීන් විශාල වශයෙන් රොක් වෙනවා. නෙළු මල් පැණි වලින් නිපද වෙන මී පැණි වලට විශේෂ රසයක් සහ ගුණයක් ඇති බව පැවසෙනවා.
හෝටන් තැන්නේ හමන සිසිල සුළඟට මුසු වූ නෙළු මල්වල සුවඳත් ඒ වටා රොක්වන්න මීමැස්සීන්ගේ නාදයත් අපට සිහිපත් කරන්නේ හොඳම දේ ලැබීමට නම් බොහෝ කල් ඉවසිය යුතු බවයි. ඔබ මෙහි මල් පිපුණු කාලයක හිගියොත් ඒ සුන්දරත්වය ඔබේ නෙතට පමණක් නොවේ හදවතටමත් මහත් අස්වැසිල්ලක් වෙන්න නොවනුමානයි. ඉතින් හෝටන් තැන්න පුරා අපි ගිය මේ චාරිකාව අදින් අවසන් වෙනවා. මීදුමින් වෙසුණු තැන්නත් ලෝකාන්තයේ පපාතයත් බේකර් සැල්ලේ සීතලත් ඔබේ හිතේ හැමදාම රැඳේවි කියලා මම හිතරවා. අපේ මේ වීඩියෝව රසවිඳපු ඔබට ගොඩක් ස්තුතියි. මේ වගේම තවත් ලස්සන තැනක විස්තරයක් එක්ක අපි නැවත හම්බෙමු. එතෙක් අපේ channel එක subscribe කරලා like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.